මේ බන්ධනාගාරවල ප්‍රධාන වශයෙන් ඉර වෙලා ඉන්න කණ්ඩායම් ගැන ගත්තාම අපි දැන් ගත්තොත් 100ක් දාන්න ඕන තැනට 2000ක් දාලා තියෙනවා. එතකොට 11000ක සම්පූර්ණ බන්ධනාගාර පද්ධතියේ ඉන්න සිරකරුවෝ 44000ක් තමයි දාලා තියෙන්නේ. 11000යි දාන්න පුළුවන් 44000ක් දැන් දාලා තියෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් දැන් ওই යුක්තිය කියලා තිබුණා දේශබන්දුගේ ගේම් එකක්. දේශබන්දු තෙන්නකෝන් එතකොට ටිරාන්නලස් එක්ක එකතු වෙලා දේශබන්දු තෙන්නකෝ මොකද අපේ පොලිස්පතිවරිය පත් වෙනකන් හිටියේ ඔක්කොම මේ වැඩ බලන පොලිස්පති විදියට. එතන ගේමක් ගියා නාට්‍යයක් ගියා. ඔන්න ඔය නාට්‍ය හොදට මතක තියාගන්න. ඒ නාට්‍ය තමයි හැම පොලිසියකටම නඩු දෙන්න ඕනේ. නඩු දෙන්න ඕනේ කියලා DIGට බලපෑම් කරනවා. DIG OIC ලට බලපෑම් කරනවා. බලපෑම් කරපුවම අනිවාර්යයෙන් වැඩිපුර නඩු දෙන්න ඕනේ. මේ නඩු වල ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය නඩු වැඩිපුර දෙන්න කියලා තමයි කියන්නේ. එතකොට ගමේ පොලිසිය දන්නවා කුඩු ගහපු එකෙක්, ගංජා ගහපු එකෙක්, අයිස් ගහපු එකෙක් කවුද කියලා. සමහර විට එකපාරක් ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා සමහරට මේ මිනිහා හොදට ඉන්න හදන්න බලනවා. සමහරට හොද රස්සාවක් කරගෙන ජීවිතේ ගෙනියන මිනිස්සෙක්. එතකොට අර පොතේ ලිස්ට් එක බලලා අරගෙන ඇවිල්ලා මූව දානවා. දාන්නේ මොනවද? ටයිල් කුඩු දානවා. එහෙම නැත්නම් පෙනඩෝල් කුඩු දානවා. එතකොට ඒ විදිහට තමයි හිරේට දාලා තියෙන බහුතරයක්. ඔය ගොඩක් නඩුවල ගල් කිස්ස වගේ තැන්වල ඒ පුද්ගලයාම කියනවා ස්වාමීනි මං කලින් නම් ගැහුවා දැන් නම් ගහලා නැතුව මාව මේ ගෙනත් බඩු දාලා තමයි ගෙනත් දැම්මේ කියලා. ඕක හොද ප්‍රසිද්ධ කතාවක්. ඉතින් ඒ මිනිස්සුන්ට වෙන ලොකු අසාධාරණ පැත්තක් තමයි මං කියන්නේ. ඊට අමතරව තමයි මේ රස පරීක්ෂක. රස පරීක්ෂක වාර්තාවක් මාස 6 7 8 යනවා. සල්ලි තියෙන මිනිහට මාසෙන් දෙකකින් කරගන්න පුළුවන්. එතකොට අපි මේ සල්ලි දීලා පාස්පෝර්ට් හදාගන්න ජාවාරම. පාස්පෝර්ට් එකේ ප්‍රධානියා පාස්පෝර්ට් එකේ දෙවනියා ඇතුළේ. එතකොට මේ සල්ලි දීලා හොරපාරෙන් තමන්ගේ ලයිසන් එක හදාගන්න ක්‍රමය. ප්‍රධානියා ඇතුළේ. එතකොට මං ඊයේ වැඩසටහනක් කරා කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් වරිය. සල්ලි දීලා ඔප්පු තිරප්පු වෙන අයගේ ඔප්පු අරගෙන පත්තිරු අරගෙන වෙන නම් වලට හදලා විකුණන ක්‍රමය. ඔන්න ඊළඟ කෙනා මම කියන්නම් රස පරීක්ෂක. රස පරීක්ෂකලා ගැනත් හොදට බලන්න. CID ඉන්න නිලධාරීන් දාලා කොහොම හරි රස පරීක්ෂකත් ලොකු ගාණක් ගන්නවා මේ වාර්තාව දෙන්න. එතකොට මේ පෙනඩෝල් දාලා හරි ටයිල් කුඩු දාලා හරි ඇතුළට ගිය මිනිහා ඉන්න ඕන මාස 8ක් 10ක්. ඉදලා මේ වාර්තාව අනුව ඔන්න තිබ්බේ මේ විදිය කියලා මොකක් හරි වාර්තාවක් එනවා කියමු. එතකොට ජීවිත කාලෙන් අවුරුද්දක් විතර අර හිරේ. ඒ හිරගේ ඇතුලේ ඉන්නකොට අර ගහන්න නැති මිනිහත් අරවට හුරු වෙනවා. මොකද හිරේ ඕන තරම් බඩු තියෙනවා. දැන් ඔය නිලධාරීන් මරන්න හේතුව ඔය බන්ද පොලිස් කියන ටීම් එක මත්කුඩු මේ ගන්න කට්ටිය හොයලා ඒක නවත්තන ක්‍රමය තමයි ගියේ. ඒක ඇතුළේම තව කොටසක් ඉන්නවා මත්කුඩු ගෙනත් දෙන. යාලයට සම්බන්ධ ජේලර්ලා. එතකොට ඔය දෙක අතරේ තොරතුරු හුවමාරුවක් වෙලා මුන්ට ගහලා දාපල්ලා ඇතුළට ආවොත් කියන මට්ටමේ තොරතුරු ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක තමයි ওই විදියට ගහලා දැම්මේ. ඉතින් ඇත්තටම මම කියන්නේ බන්ධනාගාර පද්ධතියෙම පිට වෙනත් ටීම් එකක් දානවා නම් මේක නවත්තන්න පුළුවන්. නැත්තම් ඇතුලෙන් එළියෙන් සල්ලි දුන්නාම ඇතුලෙන් බඩු හම්බෙනවා. එතකොට උන් ඔක්කොම අයිස් ගහලා කුඩු ගහලා ගංජා ගහලා KG ගහගෙන තමයි ඉන්නේ. එතකොට ඔය ඇතුල ගත්තාම ඇතුලේ තමන්ගේ මුදල් වලට තැනක් තියෙනවා. එහෙම නැත්තම් තනිකරම දවස් 2-3කට තමයි මිනිහෙකුට නාන්න හම්බෙන්නේ. টয়ලට් දෙකයි තියෙන්නේ 400කට 500කට. වතුර පොඩ්ඩයි තියෙන්නේ පොඩි බැරල් එක වගේ නිල් පාට පොඩි බැරල් එකකට. එතකොට මේවා ඇවිල්ලා මේ මිනිස්සු පීඩණයට පත් කරලා පැක් කරලා මේ මිනිස්සුන්ගේ මානසික පීඩාව එළියට පයින්නවා. එළියට පයින්නකොට ඔතනින් වාසි ගන්න පිරිසක් ඉන්නවා. අර මත් ජාවාරම් කරන මත් කුඩු ජාවාරම් කරන මිනිස්සුන්ට අවස්ථාවක් හම්බෙනවා. එතන ඒ උන්ගේ ඒ කරන ව්‍යාපාරවලට උදව් කරන්නේ නැති නිලධාරීන්ට පහර දෙන්න. එහෙම නැත්තම් මරලා දාන්න. ඔය වඩියක් අතරේ ගහ ගන්න අතරේ පීපාරක් හරි අයින්න පුළුවන්. ඉතින් මේව ඇවිල්ලා මේ දේශබන්දු තෙන්නකෝම් දැන් මිනිමරුවෙක් නඩු තියෙනවා. හොරකම් කිරීම නඩු තියෙනවා, වංචා නඩු තියෙනවා. මේ බොහෝ නඩු තියෙන පුද්ගලයෙක්. ඒතකොට ඉරාන්නල සම්බන්ධ කරගෙන එතකොට විජේදාස රාජපක්ෂ තමයි අධිකරණ ඇමති. ඔන්න චරිත. දැන් මොකද්ද වෙලා තින්නේ? විජේදාස රාජපක්ෂගේ පුතා තමයි අර අරක්කටාගෙන් කෝටි ගණන් සල්ලි අරන් තියෙන්නේ. ඒතකොට විජේදාස රාජපක්ෂත් මේ රටපිරිකර ඔළුවේ තියාගෙන එහෙමනේ රඟපාන්නේ. ඔය මිනිස්සු ඔක්කොම දන්නවා. දැනගෙන තමයි ඒවා කරේ. ඒ වගේම තමයි පොලිසියේ විශේෂ විමර්ශන හොද නිලධාරීත් ඉන්නවා. තව නිලධාරීන් ඉන්නවා. කුඩු ඒවා දානවා. මේ ග්‍රෑම් 5ට වැඩි නම් හයිකෝට් මේ ග්‍රෑම් 5ට වැඩිය දාන්න ඕන නම් එහෙම දානවා. ඊට පස්සේ ග්‍රෑම් 10 කරපුවම අල්ලන හැම එකටම ග්‍රෑම් 10යි 200යි ග්‍රෑම් 10යි 400යි ඔය විදිහට දාන්නේ. ඉතින් ඕවා ඇවිල්ලා බඩු දාලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න එපා. මොකද තරුණ ජීවිත සමහර කොල්ලෝ කෙල්ලෝ
කුඩු ගහලා ගංජා ගහලා ඒ වගේ දේවල් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා පස්සේ හැදෙන්න බලන අවස්ථාවක් තියෙනවා. මං හැදෙනවා මගේ ජීවිතේ මං හදා ගන්නවා මට හැමදාම හිරගෙවල් වල ඉන්න බෑ. හැමදාම මම මේ නරක යාළු ආශ්‍රය කරන්නේ නැහැ කියලා හැදෙන්න බලන පුද්ගලයෝ ඉන්නවා. ඔය පුද්ගලයෝත් අර පොත බලලා අන්න අර ගමේ අරුත් තරන් වරෙන් මූත් තරන් වරෙන් කියලා ඔහොමනේ ගේන්නේ. එනපම ඌ කලින් ගහපු එකෙක් වෙන්න පුළුවන්. නමුත් ඌ හැදෙන්න දින් දැන් අපේ ඔය අඟුලිමාලගේ කතා ගත්තාම මිනිමරමරන නිදලා තියෙන්නේ. ඒතර අඟුලිමාල රහත් වෙනවනේ. ඒතර ඒ ධර්මයේ තියෙනවනේ තමන්ට අවස්ථාවක් දෙනවනේ චේන්ජ් වෙන්න ලයිෆ් එක. ඕනතරම් ඔය ලයිෆ් එක චේන්ජ් කරගත්ත මම දන්න බොහෝ දෙනෙක් ඉන්නවා. යෝගා ගුරුවරු ඉන්නවා. ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඉඳලා පස්සේ තමයි යෝගා කරන්න අරගෙන මේ ධර්මය හදාරන්න අරගෙන විවිධ ධර්ම එක්කෙනෙක් විතරක් නෙමෙයි මුස්ලිම් වෙන්න පුළුවන් කතෝලික වෙන්න පුළුවන්. ඊට පස්සේ ලස්සනට තමන්ගේ ජීවිතය හදාගෙන මිනිහෙකුට හැදෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම නැතුව මේ මිනිස්සයා හැමදාම ඉරෙන් එළියට ආපුවම මාසයක් දෙකක් ඉඳලා ඌ ආයෙත් ඉරයට ගෙනත් දානවනම් සමහරට හේතුවක් නැතුව බඩු දාලා ගෙනත් දානවනම් එතකොට මේ මිනිස්සයාගේ මුළු ජීවිතේම විනාශයිනේ. ඉතින් මේ දේවල් තමයි හිතන්න ඕන. අනික මේ අධිකරණ පද්ධතිය තුල මේවා ගැන හොඳට දැනෙන ජාත්‍යන්තර වශයෙන් දැනුමක් තියෙන පුද්ගලයෝ පත් වෙන්න ඕනේ. ඇමතිලා විදියට හරි ඒ ඉන්න ප්‍රධාන උපදේශකයෝ විදියට හරි. මොකද GPS සිස්ටම් තියෙනවා. එතකොට ඔය ඇතුළක් කරන්ට් එකෙන් වැහෙන දොරවල් ක්ලෝස් වෙන සිස්ටම් තියෙනවා. එක ක්‍රවුඩඩ් වෙන්නේ නැති වෙන්න එක ගොඩට ගුලියක් වගේ හැදෙන්නේ නැති වෙන්න කොටස් වලට කැඩෙන විදියට. ඉතින් ඔය කරයි නගර වගේ තියෙනවා මේ නේවි. ඒක මම දන්නවා. මම නේවි එකේ හිටපු හින්දා මම ගිහින් දැකලා තියෙනවා. කරයි නගර වල තියෙනවා නේවි ටැන්ජන් එක. ඒකේ තියෙන්නේ යට තමයි හිරකරුවෝ ටික ඉන්නේ. උඩ තමයි නිලධාරීන් ඉන්නේ. ආයේ හිරකරුවෝ මැද්දට යන්නේ නැහැ. ඇතුළට දැම්මට පස්සේ තමයි ඒ හිරකරුවන්ගෙම පත් කරලා තියෙනවා දොරවල් දාලා ඇතුළට දාන්න කට්ටිය. ඔය වගේ ක්‍රම තියෙනවා කෑම බෙදෙන ක්‍රම. ඔය ඔක්කොම උඩ ඉන්නේ. උඩ තට්ටුවක ඉඳන් තමයි බලන්න ඉන්නේ පහළ. ඉතින් ඒ විදිහට තමයි අර සුද්දන්ගේ කාලේ හදපු මේ ඒවා හදලා තියෙන්නේ හිරගෙවල්. ඉතින් ඒ වගේ නිසි ක්‍රම තියෙනවා. ඒ මිනිස්සුත් එක්ක මික්ස් වෙන්නේ නැතුව. ඉතින් මේ තදබදයට අනිවාර්යෙන් තීරණයක් ගන්න ඕන. මොකද මේ තදබදය නිසාම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ටීවී එකවත් මොන වගේවත් පෙන්වන්නේ නැහැ. හරියට කෙනෙක් ඇතුළට ගිහිල්ලා බැලුවොත් සාමාන්‍යයෙන් මේ මිනිස්සු කොහොමද ඉන්නේ හිටගෙන ඉන්නවා සමහර කට්ටිය. හිටගෙන ඉන්නේ නිදාගන්න තැනක් නැහැ. දමුළු දවසම හිටගෙන නිකන් හිතලා බලන්නකො. එතකොට ඔය වගේ තත්ත්වයන් තමයි අපි බලන්න ඕන. ඒ වගේම දැන් මම කියවනේ අර ශාප වෙනවා මැරෙන්න කලින් මේ රාජපක්ෂලත් එක්ක ගහපු ගේම් කියපල්ලා කියලා. අන්න එතකොට දැන් සචින් වාස් ගුණවර්ධන පොඩ්ඩක් කටහැරලා කියනවා අර කෝටි 100ක් මහින්දට දුන්න කතාවේ මේ අර යුද හමුදා හෙඩ්ක්වාටර්ස් එක විදියට තිබුණු තැන ශංහිලායියකට දෙනකොට ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලින් ගනුදෙනුව කරලා ඒ මුදල් ගනුදෙනුව වුණු විදිය සල්ලි හවුව මාරු කරගත්ත විදිය මේ මට මරණ තරජනක් තියෙනවා ඒ වුණාට මං කියනවා කියනවා. ඔහොම කියන්නේ ඔය කට්ටිය ඇතුළට ගිහපුවාම තවත් කට්ටිය කියයි නිදන් ආරපු ඒවා මර්ඩර් ගහපුවා බඩවල් කපලා කම්බි රෝල් ඔතලා මුහුද යටට දාපුවා නාවික හමුදාවේ අයියෝ ඔය නිලධාරීන් ඔය විදියට හිටපු හමුදාපතිලා හිරේට වෙලා ඉන්නේ මොනවද කරපු දේවල් කියන එක පස්සේ කට හරි මිනිස්සු මැරෙන්න කලින් ඇත්ත කියන්නේ මේ රටේට අපරාධයක් කරා නම් මේ ලංකා මාතාවට අපරාධයක් කරා නම් ඒක පරිසම් දෙනවා. ඒක සාප වෙනවා. ඒක සාප වෙනවාමයි. ඒ කරන මිනිස්සයාට සාප වෙනවා. ඒ කරන කණ්ඩායමට සාප වෙනවා. කරන පුද්ගලයන්ට සාප වෙනවා. ඒ සාපෙන් කාටවත් ගැලවෙන්න බෑ. මේක බුද්ධ ශක්තිය තියෙන භූමිය. ඔබ සියලු දෙනාට ප්‍රඥාව පහළ වේවා. තෙරුවන් සරණයි.